මේ ආත්මෙ නෙවෙයි කියලා. yes. වගේ තරු දෙකක් වගේ පිරිසුනම මගේ සිටියට. නේ මනුස්සයා මොන පදයක් වෙන්න එපා. මොකද ඉතින් මට කවදාවත් කාටවත් අයිති කරගන්න බෑ. තේරුම් ගන්න ඕනේ යන්නේ ඒක. ඔය මේ බලන්න. බලන්න මගේ සායි වේදනාවේ මගේ නේ. මොකද මගේ හිත වේදනාවෙන් මිරිකෙනවා. මගේ මුළු ආත්මෙම ඇතුල් කරනවා. ඇස් දෙක නිලංකාර වෙලා අන්ධකාරය අතපත ගන්නත් ඕන ඔයා හොය. මගේ මේ ශරීරය මගේ මේ ශරීරය වාගේ උණුසුම නැතුව දරන්න කියලා යනවා මට දැනෙනවා. පුතා තාම දීන බයව. තේරුම් ගන්නකෝ. මට බෑ මගේ මනස වාචන පුබෝ ගන්න. මේ අහන්න. ජීවිතේ සමහර අවස්ථාවලදී අපි ගන්නවා වැරදි තීරණ. නමුත් අපි හිතනවා අපි අරගත්තේ හරි තීරණය කියලා. අපි එහෙම හිතලා ඇදිලා යනවා අන්ධකාර දිහාවට. එහෙම ගිහින් එක්ක අපි අතරමං වෙනවා නැත්නම් අපි විනාශ වෙනවා. අපි හතර දෙනාගේම ජීවිත විනාශ වෙන කලින් වඩ පුළුවන් මේ තියපු අඩිය ආපස්සට ගන්න. පොඩ්ඩක් බැලියෝ.